තෙරුවන් සරණයි මොටම මම කියනවා මේ මම යනවා කල්ප 3කට කියලා. එතකොට මේ කල්ප 3කට මම යනවා කිව්වහම මම යන්නේ බුධ ග්‍රහය, සිකුරු ග්‍රහය සහ පෘථිවි ග්‍රහය කියන ග්‍රහය 3 දෙනාටයි මම යන්නේ. එතකොට මේ යන්නේ අපේ මතු බුදු වෙන මේ සසරේ කියන්නේ මතු බුදු වෙන පත්තිනි මෑණියන්ගේ ඉතිහාසය හොයාගෙන තමයි මම යන්නේ. ඒ ගියපුවාම මට හොයාගන්න ලැබෙන එකම දේ තමයි පත්තිනි මෑණියෝ පවසනවා මේ උපන්නේ සොලී රටේ කියලා. ඒකට මේ සොලී රට තමයි බුධ ග්‍රහය පතිවතේ මහිමය කියා පෑවි පණි රටේ කියනවා. මේ පණි රට තමයි සිකුරු ග්‍රහය. ඒක දේවත්වයටපත් වෙන්නේ කේරළ රටේ කියනවා. එතකොට මේ කේරළ රට තමයි පෘථිවි ග්‍රහය. එතකොට බුධ ග්‍රහය, සිකුරු ග්‍රහය සහ පෘථිවි ග්‍රහය කියන මේ තුනේ තමයි පත්තිනි මෑණියෝ සංසාරේ එන්නේ. එතකොට ඒ ආවහම තමයි එතකොට මේ පෘථිවි ග්‍රහය තුළ පත්තිනි මෑණියෝ බුද්ධත්වයට පත් වෙන්නේ නැහැ. පත්තිනි මෑණියෝ බුද්ධත්වයට පත් වෙන්නේ අඟහරු ග්‍රහය මත. එතකොට අඟහරු ග්‍රහය මත ඇතිවන කතා වස්තුව තමයි මතක් වුණාම කියන්නම්. එතකොට ඒ අඟහරු ග්‍රහය මත තමයි බුද්ධත්වයට පත් වෙන්නේ. මොකද ඒ අඟහරු ග්‍රහය මත කාන්තාව උප්පත්තිය කරා යන්නේ නැහැ. කාන්තාව උප්පත්තිය ලබන්නේ නැහැ අඟහරු ග්‍රහය මත. එතකොට අඟහරු ග්‍රහය මත උප්පත්තිය ලබන්නේ පිරිමි විතරයි. එතකොට එතන තමයි පත්තිනි මෑණියෝ උප්පත්තිය ලබන්නේ. මේ පෘථිවි තලයේ උප්පත්තිය කියන්නේ මේ බුද්ධත්වයට පත් වෙන්නේ නැහැ. මොකද බුද්ධත්වයට පත් වෙලා බුදුදහම ගෙනියන්න බැහැ. මොකද බුදුදහම අවබෝධ කරගන්න බැහැ මේ පෘථිවි තලයේ. එතකොට පෘථිවි තලයේ බුදුදහම අවබෝධ කරගන්න බැරි වෙන්නේ යක්ෂ ප්‍රේත කුම්භාණ්ඩ පිසාච කියන මේ 4 කොට්ටාසෙන් මේ බුදු වෙන්න බැහැ. මොකද දැන් අපට ගන්නත් බැහැනේ. දැන් මේ අපි මේ සෑහෙන දුක් ඉඳලානේ මේවා මේ හොයාගෙන අපි මේ ඒවා මේ දැන් අපි දැන් ඔය සමාධිගත වීම වුණත් මම අම්මගෙන් ඇහුවා මේක කොහොමද මේ සමාධිය. අම්මා කියනවා සමාධිගත වෙලා මගේ හිතේ තියෙන අම්මා භාවනා කරන කෙනෙක්. එතකොට එයා හරහා ගියපුවාම එයාලගේ සමාධිගත වීම අපිට පේන්නේ නැහැ. එතකොට ඒක මං අල්ලන්න ඕන කොහොමද මේ සමාධිගත වීම වෙන්නේ කියන එක. බුදුරජාණන් වහන්සේ කොහොමද සමාධිගත වුණේ කියන එක. ඒකටත් අපි සෑහෙන දුකක් විඳිනවා. එතකොට අද කාලේ හැටියට අපි මෙහෙම දුක් විඳිනවා නම් බුදු වෙන්න කොහොමත් බෑ. එතකොට මේ පෘථිවි තලයේ පත්තිනි මෑණියෝ බුද්ධත්වයට පත් වෙන්නේ නැහැ. දැන් ඉන්නේ සියල්ලම පෙරේතයින්. එතකොට ඒ කාලේ ඉඳලා තියෙන පෙරේතයන් යක්ෂයන් ඔය මහා සෝම සූත්‍රයේ තමයි සියල්ල අඩංගු වෙලා තියෙන්නේ. එතකොට ඒක කියවපුවාම තේරෙනවා පෙරේතයන් යක්ෂ සහ පෙරේතයන්. එතකොට පෙරේතයන් වැඩිපුරම පෙරේතයින් බවට පත් වෙනවා කාන්තාවන්. මේ පෙරේතියෝ බවට පත් වෙනවා කාන්තාවන්. එතකොට ඒ හරහා තමයි ගොඩක් දුරට මේ බුද්ධත්වයක් ලබන්න බැරි. එතකොට ඒ විතරක් නෙමෙයි ගොඩක්ම පෙරේතයෝ හරහත් වෙනවා. පිසාචෝ හරහා ගොඩක්ම ක්‍රෝධය හට ගන්නවා. එතකොට ඒ හරහා අපට යන් බුදු කෙනෙකුට තියා සාමාන්‍ය මිනිස්සුන්ට අද බෑ ජීවත් වෙන්න. එතකොට බුද්ධත්වයක් කොහොමත් ලබන්න බෑ. අන්න ඒ නිසා තමයි පත්තිනි මෑණියෝ මේ තුනේ උප්පත්තිය කරා ඉන්නේ නැහැ. මතු බුදු වන්නේ අඟහරු ග්‍රහය මත. ගුත්තිල කාව්‍ය තමයි අඟහරු ග්‍රහය මත ඇති වෙන්නේ. මේ ගුත්තිල කාව්‍ය තමයි අඟහරු ග්‍රහය මත ඇති වෙන කතා. එතකොට මේ ගුත්තිල කාව්‍ය හරහා තමයි එන්නේ පත්තිනි මෑණියෝ. එතකොට ඒ ඇවිල්ලා තමයි ගුත්තිල කාව්‍ය හරහා තමයි ඇති වෙන්නේ. එතකොට පිරිමි විතර උප්පත්තිය ලබන්නේ අඟහරු ග්‍රහය මත. ඒ උප්පත්තිය ලබන්නේ මේ පිරිමි ග්‍රහය මතින් යන අය. මේ පෘථිවි ග්‍රහය මතින් යන අය තමයි අඟහරු ග්‍රහය මත උප්පත්තිය ලබන්නේ. ඒ උප්පත්තිය ලැබලා තමයි ඊට පස්සේ තමයි එතන තමයි පත්තිනි මෑණියෝ උප්පත්තිය කරා ඇවිල්ලා බුද්ධත්වයට පත් වෙන්නේ. එතකොට මේ උපන්නේ සොලී රටේ බුදරග්ගහය කියන කොට ශරීරයේ හැඩය හට ගන්නවා ඔයාලා දන්නවා. මේ
පණුව අපි ගත්තොත් අපි ඔයාලා හැමෝම දන්නවා අපි කියනවා මේ සාමාන්‍ය ඔය අපි කැදලි පණුවගේ කැදලි පණුව කියලා අපි හඳුන්වන්නේ යම ඔය හාල් වල හිමින්න. එතකොට ඒ කැදලි පණුවන්ගේ ආකාරයෙන් තමයි ගොඩක් මේ කැදලි පණුවගේ ශරීරගත මේ කියන්නේ ශාරීරික හැඩය තමයි බුදගාය තුල හටගන්නේ. එතකොට ඒ හැඩය බුදගහය තුල කියන්නේ මේ මනුස්ස රූපේ නෙමෙයි තියෙන්නේ. එතකොට කැදිලි පණුවගේ රූපය තමයි ශරීරයේ හැඩය තමයි බුදගහය තුල තියෙන්නේ. ඒ අනුව තමයි බුදගහය තුල සකස් වෙන්නේ. සිකුරු ගහය තුල යක්ෂ රූපෙට මේ සමාන රූපයකින් හැඩ ගන්නවා. පෘථිවි ගහය තුල තමයි මේ අපිට පිස්සාච කකුල් ඉනෙන් පල්ලෙහා කකුල් දෙක ලැබෙන්නේ. අනුව තමයි මේ උපන්නේ සොලී රටේ පතිවත මහිමේ කියාවේ පඬි රටේ දේවත්වයටපත් වෙන්නේ කේරළ රටේ කියලා මේ පත්තිනි මැණියෝ කියපාන්නේ මෙන්න මේ තුන. එතකොට සංසාරගත පුරුද්දක් විදිහට තමයි එයා මේ ඉන්දියාවේ උප්පත්තිය ලැබලා ඒ අර සංසාරගත පුරුද්ද තමයි ඉන්දියාපුරා මේ ඉන්දියාපුරා තමයි මේ ඊට පස්සේ සම්පූර්ණ කතාවේ යාගේ අර පෘථිවිගාර සිකුරු ගහ තුළ ඇතිවනා වූ ඒවා සියල්ලම ඇති වෙනවා මේ පෘථිවිගාර තුළ සංසාරගත පුරුදු එන විදිහටම. එතකොට ඒ ආකාරයකට තමයි එන්නේ. එතකොට මේ පත්තිනි මෑණියන්ගේ මිනිබිරි එතකොට ඒ හරහා එතනත් කරුණු ගොඩක් තියෙනවා කියන්න. එතන කරුණු ගත්තාම මේ ඇෆ්ගනිස්තානයට පලා යනවා මේ පත්තිනි මෑණියෝ මේ මිනිබිරිත් අරගෙන මේ මිනිබිරි එතකොට අපේ මේ ඉනින් පල්ලෙහා කොටස ඒ කියන්නේ පිසාච මේ පිසාචයි. එතකොට ඉනින් පල්ලෙහා කොටස යම් තැන්වල පොඩි වැරදි තියෙනවා. ඒවා මේ පැටලි සහගතයි. එතකොට චුට්ටක් ඒවා අතර අනිත් වීඩියෝත් එක සාස් කරලා බලලා තමයි ගන්න ඕනේ. එතකොට අමතක වීම තමයි තියෙන්නේ. එතකොට අර මනසෙන් ගන්නකොට ඒ සිදුවීම් තියෙනවා. එතකොට සමහර වැරදි දේවල් කියලාත් කමෙන්ට් කර ආමන්ත්‍රණ දෙන්නේ අනේ වගේ දේවල්. එතකොට මේ ඉනෙන් පල්ලෙහා කොටස අපිට සෑදෙනවා පෘථිවි තලයේ තුල පිසාචයෙන්. ඒ හරහා තමයි අපි මේ මනුස්ස බඩපත් වෙලා ඉන්නේ කියලා මම පෙර වීඩියෝකුත් සකස් කරලා තියෙනවා. එතකොට ඒ අනුව තමයි සකස් වෙන්නේ. එතකොට මේ ඇෆ්ගනිස්තානයට මේ පත්තිනි මෑණියෝ පලා යනවා. ඒ කියන්නේ මේ ඉනෙන් පල්ලෙහා කොටස පිසාචයෙන් ඉන්නේ. එතකොට මේ පිසාචයෙන් සකස් වෙනවා මේ අර ඔයාලා දැකලා තියෙනවා මේ බද්ධ වෙලා උප්පත්තිය ලැබනවා මේ ඉනෙන් උඩ කොටස. පිරිමි නම් පිරිමි දෙන්නේ ගෑනු මෙන්න මේ ඒ බද්ධ වීම සිදු වෙනවා මේ ඇෆ්ගනිස්තානයේ. නයි කඳුලෙන් උපදිනවා කියන්නේ ඒකයි. නයි කඳුලෙන් මේ දෙකට පලනවා කියන්නේ ඒකයි. ඒකත් ලොකු කතාවක් තියෙනවා. දීර්ඝ කතාවක්. ඒකත් මේ දීර්ඝ කතාවක්. ඒවා පස්සේ විස්තර කරන්න.